අද ඔබ ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේටද? එසේ නොවේ නම් දෙවියන් වහන්සේ ඔබට ලබා දුන්නා වූ ආශිර්වාදයටද? සහෝදරයා, සහෝදරිය, මේ ප්‍රශ්නය ඔබේ හදවතින් ඔබ අසන්න. ඔබ සැබෑ ලෙස මුළු හදවතින් ඔබ ප්‍රේම කරන්නේ දෙවියන් වහන්සේටද? එසේ නොවේ නම් දෙවියන් වහන්සේ ඔබට දුන්නා වූ ආශිර්වාදයටද? එදා දෙවියන් වහන්සේ ප්‍රථම මනුෂ්‍යව මැව්වා. තමන් වහන්සේගේ ස්වරූපයෙන්, තමන් වහන්සේගේ සමානත්වයෙන් උන්වහන්සේ මැව්වා. ඔහුට සහකාරියෙක් දුන්නා. නමුත් එක් අවස්ථාවක මේ පුරුෂයා දෙවියන් වහන්සේට වඩා දෙවියන් වහන්සේ දුන්නා වූ ආශිර්වාදය, එනම් තමාගේ සහකාරියට ප්‍රේම කළා. කෙසේද ප්‍රේම කළේ? දෙවියන් වහන්සේ යම් ගහෙන් කන්න එපා කියලා තිබියදිත් ස්ත්‍රිය ගෙනල්ලා ඒ ගහෙන් ගෙඩිය දෙන අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කළේ නැහැ. මෙය දෙවියන් වහන්සේට විරුද්ධයි කියලා ඔහු සිතුවේ නැහැ. දෙවියන් වහන්සේ කිව්වේ කන්න එපා කියලා. නමුත් ස්ත්‍රිය කියනවා කන්න කියා. ඒ මොහොතේ මේ පුරුෂයා ස්ත්‍රියගේ වචනයට ඇහුම්කන් දුන්නා. දෙවියන් වහන්සේට වඩා ස්ත්‍රියට ප්‍රේම කළා. එසේ ප්‍රේම කිරීමෙන් විපාකය වූයේ ඔහුට සිදු වුණා දෙවියන් වහන්සේගෙන් දුරස් වෙන්න. පාපය ඔහු තුළට ඇතුල් වුණා. මගේ සහෝදරයා, මගේ සහෝදරිය, අද දෙවියන් වහන්සේ ඔබටත් මටත් බොහෝ ආශිර්වාදයන් දී තිබෙනවා. අපිට ලස්සන පවුලක් ඉන්න පුළුවන්, හොඳ බිරිඳක් ඉන්න පුළුවන්, දරුවන් ඉන්න පුළුවන්, හොඳ ලස්සන නිවසක් අපි ගොඩනගාගෙන තිබෙන්න පුළුවන්, හොඳ ව්‍යාපාරයක්, රැකියාවක් ඔබ කරගෙන ඉන්න පුළුවන්, යහන වහන ඔබට තිබෙන්න පුළුවන්, බොහෝ වස්තුන් ඔබට තිබෙන්න පුළුවන්. මේ සියල්ල ඔබට දෙවියන් වහන්සේ දුන්නා වූ ආශිර්වාදය. නමුත් ඔබ දෙවියන් වහන්සේට වඩා මේ දේවල් වලට ප්‍රේම කරන්න යන්න එපා. දෙවියන් වහන්සේට වඩා පුද්ගලයන්ට ප්‍රේම කරන්න යන්න එපා. එසේ ඔබ කරන්න ගියොත් එදා ආදම්ගේ ජීවිතයේ සිදු වුණා වූ දේම ඔබේ ජීවිතයටත් සිදු වෙන්න පුළුවන්. ඔබ නොදැනුවත්වම ඔබ දෙවියන් වහන්සේට විරුද්ධව පාපයක් කරලා දෙවියන් වහන්සේගෙන් දුරස් වෙන්න පටන් ගනී. අදම ඔබේ ජීවිතය සෝදිසි කරන්න. දෙවියන් වහන්සේටම ඔබේ මුළු හදවතින් ප්‍රේමය පුද කරන්න. දෙවියන් වහන්සේට වඩා ආශිර්වාදය අපිට වැදගත් නැහැ. ආශිර්වාදයට තිබෙන්න පුළුවන්, අනිද්දා නැති වෙන්න පුළුවන්. අද තිබෙන්න පුළුවන්, ඊට නැති වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේසේ නොවේ. සදාකල්ම අප සමග සිටින්නා වූ දෙවිඳුන් ඔබ සැමට ජේසු ප්‍රීතයි.